මේ සති සම්පජන්නේ සතිය තියෙන නිසා සතිය කියන වචනේ තියෙනවනේ සතිය තියෙන නිසා මේක බොහෝ දෙනෙක් වරද්ද ගන්නවා. එහෙම නැත්නම් බොහෝ දෙනෙක් පටලවා ගන්නවා. යෝනිසෝ මනසිකාර්ය ක්‍රියාත්මක වෙන්න නම් කල්යාණ මිත්‍රයාගේ ඒ දේශනාවේ මෙන්න මේ ටික අන්තර්ගත වෙන්න ඕන. අන්න ඒ නිසානේ මේ බුදුරජාන් වහන්සේ සරලව මේ ගාථා වලින් පද වලින් මේක දේශනා කරලා තියෙන්නේ. දැන් මේක සංකීර්ණ කරගෙන තේරුම් ගන්න බැරි විදිහේ තව වචන ටිකකුත් දාලා මෙතන. අපිතොර සති සම්පජන්ණේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි ආපස්සට අඩියක් පස්සට තියලා යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක කරන්න වෙනවා. ගාථාවල පද වෙනස් වුණොත් එහෙම ලැබෙන මාර්ගඵල වෙනස් වෙනවා. අවබෝධය වෙනස් වෙනවා. නමුත් හිතවිලි පස්සේ යන්නේ නැති අවස්ථාවක් එනවා. අන්න ඒක තමයි සති සම්පජන්ණේ කියන්නේ. තෙරුවන් සරණයි සිළු දෙනාටම. බුදුදහමේ විද්‍යාව හෙවත් බුද්ධි සයන්ස් වැඩසටහනේ 21 වෙනි වැඩසටහන ආරම්භ කරන්නයි අප මේ සූදානම් වන්නේ. ඒ සඳහා සුපුරුදු පරිදි අපගේ අනුශාසක වන ගරු හේම්පිට ධම්මබෝධික ස්වාමීන් වහන්සේට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි ගිය වැඩසටහනේදී සාකච්ඡා කරේ විදර්ශනා භාවනාව ආරම්භ කරන්න කලින් දැනගත යුතු මූලික සිද්ධාන්ත ගැන. ඉතින් එදා වැඩසටහනෙන් ඔබ වහන්සේ විසුද්ධිය දක්වා යම් පැහැදිලි කිරීමක් කරා. එතකොට අපිට අද කතා කරන්න තියෙන්නේ ශීල විසුද්ධිය ගැනයි. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ අපි අද මේ සාකච්ඡාවේ කල්යාණ මිත්‍රයන් මුණ ගැසෙන තැන ඉඳන්ම පැහැදිලි කරලා දුන්නොත් හොඳයි කියලා. මොකද අද බොහෝ දෙනෙකුට වැරදිලා තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ ඇසිය යුතු ධර්මයේ මොකද්ද කියලා නොදන්නාකම. ඒ ගැන නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා අපි අද මේ සාකච්ඡාව එතනින් ආරම්භ කරමු ස්වාමීන් වහන්සේ. හොඳයි සීල දෙනාට තෙරුවන් සරණයි. අපි අද ආරම්භ කරන්නේ බුද්ධි සයන්ස් වැඩසටහන් මාලාවේ 21 වෙනි වැඩසටහන. ඒකට සුපරිදි පරිදි අද මේ වැඩසටහන මෙහෙවන්න අපේ චමරික පාසිකාව බ්‍රිතාන්‍යයේ සිට. එතකොට අපි ගිය වැඩසටහනේදී සප්ත විසුද්ධිය ගැන කතා කරා නේද? එතකොට අපිට අද සීල විසුද්ධිය ආරම්භ කරන්න තියෙනවා. එතකොට අපේ චමරික පාසිකාව මුලින්ම ආරම්භයේදීම විමසුවා මේ කල්යාණ මිත්‍රයාගේ ධම්ම කියලා දුන්නොත් හොඳයි කියලා නේද? කල්යාණ මිත්‍රයාගේ ධම්ම. ඉතින් කල්යාණ මිත්‍රයා ගැන කතා කරනකොට අපි මුලින්ම දැනගන්න ඕන දේ තමයි මේ කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? හරිද? මෙන්න මේක අපි හරියටම දැනගන්න ඕන. ඒ වගේම කල්යාණ මිත්‍රයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා අපි හරියටම දැනගන්න ඕන. තේරුණා නේද? එහෙම නැත්තම් වෙන්නේ අපි හිතාගෙන ඉන්න යම්කිසි කල්යාණ මේ පුජ්‍යලෙක්ව තෝරගෙන නේද? යාට ලේබල් ගහනවා මෙයා තමයි කල්යාණ මිත්‍රයා කියලා. අසවලා තමයි සැබෑම කල්යාණ මිත්‍රයා කියලා අපි ලේබල් ගහන්න යනවා. මොකද එතනදී අපිට වැරදෙන්න පුළුවන් මේ කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? කල්යාණ මිත්‍රයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියන එක දන්නේ නැතුව අපි කල්යාණ මිත්‍රයෙක් කියලා තෝරගන්න ගියොත් එතන අපිට බරපතල ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. තේරුණානේ? ඒ වගේම අපි දැනගන්න ඕන දේ තමයි දැන් කල්යාණ මිත්‍රයා කියන කවුද කියන එක අපිට හරියටම දැනගන්න පුළුවන් කල්යාණ මිත්‍රයාට තියෙන්න ඕන සුදුසුකම් ටික දැනගත්තාම නේද? යමුතුමින් කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද කියලා කියන්න අවශ්‍ය නැහැ. ඌට තියෙන සුදුසුකම් ටික මොනවද කියලා අපි හරියට දන්නවනම් එතන කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද කියලා අපිට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ඊටත් වඩා වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍රයෙකුගෙන් ඇසිය යුතු ධර්මය මොකද්ද? මෙන්න මේක තමයි තුන්වෙනියට දැනගන්න ඕනේ. මේ කල්යාණ මිත්‍රයෙකුගෙන් ඇසිය යුතු ධර්මය මොකක්ද කියලා අපි හරියටම දැනගන්න ඕනේ. ඒ ටික දන්නේ නැතුව කල්යාණ මිත්‍රයෙකුගෙන් ලැබිය යුතු උපරිම ප්‍රයෝජන එහෙම නැත්නම් උපරිම ආනිසංසය අපිට ලබා ගන්න බැරි වෙනවා. මොකද මේ මුළු බුද්ධ ශාසනයම රඳා පවතින කවුරු මතද? කල්යාණ මිත්‍ර ආශ්‍රය මත. නේද? එතකොට දැන් මොකද එහෙම දේශනා කරේ? දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරා
මේ බුද්ධ ශාසනයේ භාගයක්ම 150%ක්ම රැඳී පවතින්නේ කල්යාණ මිත්‍රයා මතකයි. හරිද? බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ ආනන්ද. ඒක නෙමෙයි. මුළු බුද්ධ ශාසනයම රැඳිලා තින්නේ කල්යාණ මිත්‍රයා මත කියලා තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරේ. එතකොට මොකද එහෙම දේශනා කරේ? නේද? මෙන්න මේක කවුරුවත් හරියට දැනගෙන එහෙම නැත්නම් මේක හරියට විග්‍රහ කළා නැහැ. දැන් අපි ධර්ම මාර්ගයේ යනකොට ඒ අවස්ථාවලදී අපිට උපදෙස් දෙන්නේ කල්යාණ මිත්‍රයානේ. එතකොට අපි ධර්ම මාර්ගයට මූලික ප්‍රවිෂ්ඨය ලබා ගන්න ඒ කල්යාණ මිත්‍රයාට ප්‍රමාණවත් වුණත්, ඒ කියන්නේ අපේ පළවෙනි කල්යාණ මිත්‍රයාට ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම සඳහා ඔහුගේ ඒ හැකියාව එහෙම නැත්නම් ඔහුගේ තියෙන දැනුම ප්‍රමාණවත් වුණත්, නමුත් ඉදිරියට යනකොට පළවෙනි කල්යාණ මිත්‍රයාගේ සුදුසුකම් අපිට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. තේරුණා නේද? ඒ නිසා ඉදිරියට අපිට අලුත් කල්යාණ මිත්‍රයින්ව හොයාගෙන යන්න වෙනවා. හරිද? එහෙම නොවුනොත් අපිට වෙන්නේ මොකද? අපි එක තැන නතර වෙනවා. එතකොට අපිට එන ගැටලු විසඳගෙන ඉදිරියට යන්න නම් ඒ සඳහා සුදුසුකම් තියෙන කල්යාණ මිත්‍රයින්ව අපිට හොයාගෙන යන්න වෙනවා. තේරුණා නේද? දැන් අපිට කියන්න පුළුවන් අපි දහම් පාසල් ගියානේ නේද? එතකොට ඒ දහම් පාසලේ ඉන්න ගුරුවරුත් කල්යාණ මිත්‍රයෝ හැටියට අපිට ගන්න පුළුවන්. ඕනන්නේ. නමුත් එතකොට අපි අද ඉන්න තත්ත්වයන් ඒ ගුරුවරුන්ගේ දැනුම ප්‍රමාණවත් වෙනවද? ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට අපි දැන් ඉන්න තත්ත්වයෙන් ඉදිරියට යන්න අපිට අලුත් කල්යාණ මිත්‍රයින්ව හොයාගන්න සිද්ධ වෙනවා. දැන් හිතන්නකෝ අපිට යම්කිසි ලෙඩක් රෝගයක් මේ ඇති වුණා කියලා හිතන්නකෝ. එතකොට ඔන්න අපි යනවා වෛද්‍යවරයෙක් ළඟට. එතකොට ඒ වෛද්‍යවරයා කියනවා මේකට ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. හරිද? එතකොට එයා ලියලා දෙනවා අර එතකොට කියන මම ඔපරේෂන් කරන්නේ නැහැ. ඔපරේෂන් කරන්න මේ අහවල් වෛද්‍යවරයා තමයි කියලා එයාගේ වාට්ටුවට ලියනවා. හරිද? එතකොට එතෙන්ට ගියාට පස්සේ ඒ ડોක්ටර් කියනවා මේ ඔපරේෂන් එක කරන්න මේ ටෙස්ට් ටික කරලා තින්නවා. මේ ටෙස්ට් කරන්න නැතුව මේ ඔපරේෂන් එක කරන්න බෑ. ඒතකොට ටෙස්ට් ටික කරන්න තව තැනකට යන්න. හරිද? ඊට පස්සේ ඒ ටික කරලා ඇවිල්ලා ඔපරේෂන් කරාට පස්සේ ඊට පස්සේ දිනපතා මේක බලන්න ඕන ඔපරේෂන් එකේ තත්ත්වය කොහොමද කියලා. ඒතකොට ඒක බලන්නේ වෙන ડોක්ටර් කෙනෙක්. හරිද? ඊළඟට සතිපතා ක්ලිනික් යන්න වෙනවනේ. එතකොට ඒව කරන්න වෙන වෛද්‍යවරු ඉන්නවා. හරිද? ඉතින් ඒ නිසා මේ ධර්ම මාර්ගයේ බුදුහාමුදුරු දේශනා කරේ 100%ක්ම සමස්ත බුද්ධ ශාසනයේම කල්යාණ මිත්‍රයා මත පවතිනවා කියලා කියන්නේ මේක කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඔන්න මම බණ ටිකක් ඇහුවා කියන එක නෙමෙයි මෙතන මේ කියන්නේ. අපි ඉදිරියට යනකොට අපිට විවිධ කල්යාණ මිත්‍රයන්ව සොයාගෙන ඉදිරියට යන්න වෙනවා. ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ මෙයා තමයි කල්යාණ මිත්‍රයා. නේද? එකම කල්යාණ මිත්‍රය අසවලා කියලා එහෙම ලේබල් කරන්න යන්නේක සුදුසු නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට කල්යාණ මිත්‍රයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවාද ස්වාමීන් වහන්සේ? කල්යාණ මිත්‍රයෙකුට තියෙන්න ඕන මූලික පළවෙනි සුදුසුකම තමයි සද්ධා සම්පන්න වෙන්න. හරිද? මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි හොඳ සද්ධාාවක් කොහොමද තියෙන්න ඕන. හරිද? ඒක තමයි පළවෙනි. ඊළඟ එක තමයි සීල සම්පන්න වෙන්න ඕන. එතකොට සීල සම්පන්න වෙන්න ඕන කියන්නේ පාපී ධර්මයන්ගෙන් ඈත් වුණ පුජ්‍යලෙක් වෙන්න ඕන. අඩුම තරමේ. හරිද? එතකොට අපි තෝරගත්ත කල්යාණ මිත්‍ර අපිටත් වැඩි පාප ධර්මයන් වල නියලිලා ඉන්නවනම් නේද? එතකොට එයා කල්යාණ මිත්‍රයෙක් වශයෙන් ගන්න බෑනේ. එතකොට පළවෙනි එක තමයි සද්ධා සම්පන්න වෙන්න ඕන. දෙවෙනි එක තමයි සීල සම්පන්න වෙන්න ඕන. ඊළඟ එක තමයි ත්‍යාග සම්පන්න වෙන්න ඕන. එතකොට ත්‍යාග සම්පන්න වෙන්න ඕන කියන්නේ දැන් ලෝකෙට පේන්න දානමාන කටයුතු කරනවා සමහරු නේද? නමුත් හදිස්සියකට කියලා මොන හරි ඉල්ලන්නකො බලන්න දෙන්නේ නේද? දැන් ත්‍යාග සම්පන්න පුජ්‍යලෙක් වුණාම හදිස්සියකට යම් කිසි පුජ්‍යලෙක් ඇවිල්ලා ඉල්ලුවොත් නේද? ඒකට දෙන්න පුළුවන් වෙන්න ඕන. ලෝභකම් කරන්නේ නැතුව නේද? සමහරු ඉන්න ලෝකෙට පේන්න නේද? දානමාන දෙනවා. නමුත් හදිස්සියකට මොන හරි කෙනෙක් ගිහිල්ලා ඉල්ලුවොත් දෙන්නේ. හරිද? එහෙම බෑ. ත්‍යාග සම්පන්න පුජ්‍යලෙක් වෙන්න ඕන. හරිද? ඕනම් වෙලාවක දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා නැතහැරීමේ හැකියාවක් තියෙන පුජ්‍යලෙක් වෙන්න ඕන. ඊළඟ හතරවෙනි එක තමයි අවසාන එක තමයි ප්‍රඥා සම්පන්න වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව හෝ එම නැත්නම් මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ පිළිබඳව යම් වැටහීමක් ඔහුට තියෙන්න ඕන. දැන් අපි තෝරගත්ත කල්යාණ මිත්‍රයා අපිටත් වඩා ලෝකෙට බැඳිලා නම් ඉන්නේ නේද?
ඔහු හෝ අය එහෙම නැත්තම් ගත්තොත් දැන් ගේ දොර ඉඩ කඩන් නේද? යාන වාහන වලට බැඳිලා නම් ඉන්නේ. අපි තෝරගත්ත කල්යාණ මිත්‍ර. අපිටත් වඩා අපේ වස්තු දේපල වලට බැඳිලා නම් ඉන්නේ. එතකොට ඔහු කල්යාණ මිත්‍රයෙක් වශයෙන් තෝරගන්න එක සුසු නෑනේ. නේද? තවට අද වර්තමාන භික්ෂුව ගත්තාම තමරට ගිහියන්ට වැඩිය බැඳිලා ඉන්නේ නේද? මේ ලෝකෙට බැඳිලා ඉන්නේ. තමන් ළඟ තියෙන දේපල වලට බැඳිලා තියෙන මිනිමුදල් පස්සේ යනවා නේද? ධර්ම දේශනා කරන්නේ මුදල් අපේක්ෂාවයි. ඉතින් ඒ වගේ කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් හැටියට තෝරගත්තොත් මොකද වෙන්නේ? අපි හැමෝම අමාරු වැටෙනවා. හරිද? එතකොට මෙන්න මේ සුසුකම් ටික තීනවා නම් මොනවද සුසුකම් ටික? සද්ධා සම්පන්න වෙන්න ඕන, සීල සම්පන්න වෙන්න ඕන, ත්‍යාග සම්පන්න වෙන්න ඕන, ප්‍රඥා සම්පන්න වෙන්න ඕන. හරිද? මෙන්න මේ සුසුකම් ටික තීරනවා නම් අපිට පුළුවන් ඌත් සමග කතාවට යන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධර්ම සාකච්ඡාවකට යන්න පුළුවන්. අපිට අවශ්‍ය දෙයක් අපි නොදන්න දෙයක් අපිට අහගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ස්වාමීන් වහන්සේ මේ සුදුසුකම් තියෙන මොන සූත්‍රයේද ස්වාමීන් වහන්සේ? මේ සුදුසුකම් ටික දේශනා කරලා තියෙන්නේ මේ අංගුත්තර නිකායේ බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක් තියෙනවා. ව්‍යග්ගපජ්ජ කියලා සූත්‍රයක්. හරිද? මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ කල්‍යාණ මිත්‍රයාගේ සුදුසුකම් ටික දේශනා කරලා තියෙන්නේ. හරිද? ඊළඟට මෙතනදී අපි මතක තබා ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ සුදුසුකම් ටික සම්පූර්ණ කළත්. හරිද? ওই සූත්‍රයේ තියෙන සුදුසුකම් ටික සම්පූර්ණ කළත් ඒ කියන්නේ ඔහු හෝ ඇය කල්යාණ මිත්‍රයෙක් වශයෙන් සම්මත වුණත් ඒකෙන්ම අපිට හරියට කියන්න බෑ කල්යාණ මිත්‍රයෙකුගෙන් ශ්‍රවණය කළ යුතු පළවෙනි ධර්ම දේශනාව තියෙනවානේ. අන්නේ පළවෙනි ධර්ම දේශනාව දේශනා කරන්න ඔහුට පුළුවන් කියලා අපිට ඒකෙන් හරියටම කියන්න බෑ. මොකද ඔහු විසින් පළවෙනි ධර්ම දේශනාව දේශනා කළොත් නේ අපි ඒක දැනගන්නේ නේද? නැත්තම් දැනගන්න විදියක් නැහැනේ. දැන් මොකද ඔහුට සද්ධාව තිබුණාට නේද? ඒකෙන් කියන්න බෑ අපි තුල සද්ධාව ඇති වෙන්න ඕන කියලා නේද? මොකද තව කෙනෙකුට සද්ධාව කියන එක ඇති කරවලා දෙන්න බෑනේ. ඒක ධර්මතාවයක් වශයෙන් තමයි පහළ වෙන්නේ. හරිද? එතකොට යම් පුද්ගලයෙක් තුල සද්ධාව පහළ වෙන්න නම් ඒකට අදාළ හේතු ටික සම්පාදනය කරලා දෙන්න ඕන. කවුද? කල්යාණ මිත්‍රයා විසින්. ඔව්. නමුත් අද මේක අද වර්තමානයේ බොහෝ වෙලාවට මේක සිද්ධ වෙන්නේ නැහැ. අපි කරන්නේ ඔහු කියන දේ කරගෙන යනවා නේද? කරගෙන ඉන්නව නේද? එතකොට ඔන්න කියන අසවල් තැන පින්කමක් තියෙනවා. යමුද කියලා අපිත් යනවා. නේද? ඔන්න අහවල් ආරන්නේ කුටියක් හදලා මේ මමත් මේකට උදව් කරනවා. ඕගොල්ලොත් එන්න. නේද? මගේ කල්යාණ මිත්‍ර හැටියට කියලා ඔන්න අපි ගිහලා ඒකට සහභාගී වෙනවා. ඔන්න වෙසක් එක එනවා. අපි ගිහලා දන්සලක් දෙමු නේද? ඈ ඒව කර කර ඉන්න අපි ඔන්න වටවන්දනාව යනවා නේද? අටමස්ථාන වදින්න යනවා අපිත් යමු නේද? ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍ර ටික යනවා ඉතින්. දැන් ඕකනේ ගොඩක් වැඩි කෙරෙන්නේ. එතකොට මේ අපේ හිතුව මතේට කල්යාණ මිත්‍රෙක් තෝරාගත්තාම ඔහු කියන දේ තමයි අපිට එතකොට කරගෙන ඉන්න වෙන්නේ. හරිද? එතකොට අද වර්තමානයේ මුළු දවසේම අපි බණ අහනවා කියලා කරන්නේත් ඔන්න ඕක තමයි. ටීවී එකේ, රේඩියෝ එකේ, YouTube එකේ නේද? යන ඒ බණ අපි අහගෙන ඉන්නෝනේ. එතකොට ඉතින් එහාට කරන්න ඕනේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඒතර මොකක් හරි බණක් යනවා නම් අපි ඒක අහගෙන ඉන්නෝනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ මේ ඇහෙන බණ අහන්න කියලා. හරිද? මේ පාර යන ගමන් ඇහෙන බණ ටීවී එක ඔන් කරපු ගමන් ඇහෙන බණ අහන්න කියලා එහෙම එකක් බුදුහාමුදුරු දේශනා කළා නෑ. මොකද එහෙම වෙන්න හේතුව අපි තෝරාගත්ත කල්යාණ මිත්‍රයාගේ. අර මූලිකව වෙන්න ඕන දේ මෙතරදී අපි සිද්ධ වෙලා නැහැ. හරිද? ඒ කියන්නේ ඔය ඇසෙන ධර්ම දේශනා වලින් අපි තුල ගොඩ නැගෙන්න ඕන. ධර්මතා ටිකක් තියෙනවනේ. අන්නේ ධර්මතා ටික ඇති වෙලා නැහැ. අපි කරන්නේ මොකද්ද? ඇහෙන බණක් අහගෙන ඉන්න. හරිද? එතකොට අන්තිමට කියන්නේ මොකද්ද? මෙච්චර කලක් මං අසවල් දේශකයාගෙන් ධර්ම ශ්‍රවණය කරා. නමුත් කොච්චර බණ ඇසුවත් හැමදාම එකම තමයි නේද? මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යamak නැහැ කියලා තමයි බොහෝ බෞද්ධයෝ නැසිවිලි නගන්නේ. හරිද? ස්වාමීන් වහන්සේ වර්තමානයේ හැමෝම පොලිමේ බණ අහන්න යනවා. බණ අහන එක විතරයි ස්වාමීන් වහන්සේ වෙන්නේ. නමුත් හැමදාම පටන් ගත්ත තැනමනේ ඉන්නේ. මොකද ස්වාමීන් වහන්සේ මේකට හේතුව? ඔව් ඔන්න ඔය ගැටලුව තමයි අපි මුලින්ම විසඳ ගන්න ඕනේ. සෑම බෞද්ධයෙක්ම අසවල්
දේශකයා නේද කල්යාණ මිත්‍රයෙක් වශයෙන් තෝරගත්තට බෞද්ධයින් ප්‍රථමයෙන්ම මුලින්ම ශ්‍රවණය කරන්න ඕනේ මේ කල්යාණ ධර්මය දේශනා වෙලා නැහැ. එහෙම නැත්නම් මේ කල්යාණ මිත්‍රයා විසින් මේ දේශනාව දේශනා කරලා නැහැ. දැන් එක දේශකෙක් ඔන්න මේ ලංකාවේ නේද සූත්‍ර පිටකේ බොහොම සරලව දේශනා කරගෙන ගියා මේ කාලයක්. ඊට පස්සේ මේ සූත්‍ර පිටකේ සරලව ලියන්නත් පටන් ගත්තා. අන්තිමට ඒ සූත්‍ර පිටකෙත් අහනම් කරා. තව කෙනෙක් ඔන්න අපිට එනවා මයින්ඩ්ෆුල්නස් උගන්වන්න. හරිද? සතිය උගන්වන්න කියලා එනවා ප්‍රෝග්‍රෑම් එක. ඔන්න තව උගත් භික්ෂූන් එනවා අපිට ස්මාර්ට් බෝඩ් අරගෙන වයිට් බෝඩ් අරගෙන නේද? අභිධර්මයේ චිත්ත වීති උගන්වන්න එනවා නේ. කාලයක් උගන්නගෙන දැන් මේ හාමුදුරුවොත් නෑ සමහරවිට. හරිද? ඊළඟට ඔන්න එනවා ප ဋ ාණේ උගන්වන්න. හරිද? ඉතින් නමුත් මේ කල්යාණ මිත්‍රයෙකුගෙන් ඇසිය යුතු ඒ කල්යාණ ධර්මය මොකක්ද කියලා මේ කවුරුවත් හරියටම කියලා දුන්නේ නැහැ. ඔන්න ඕකයි තියෙන ගැටලුව. හයි ගොඩක් අය ස්වාමීන් වහන්සේ අර කල්යාණ මිත්‍ර සරණ යනවා. ඒක බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයක් කියලා පිළිගන්නෙත් නෑ නේ ස්වාමීන් වහන්සේ. ඒ තරමට අන්ධ භක්තිකයෝ වෙලා තිබුණේ. නෑ ඒක වෙලා තියෙන අහන අයගේ ප්‍රශ්නයක් නෑ මෙතන. කල්යාණ මිත්‍රය දැනගන්න එපා මොකද්ද මම මුලින්ම දේශනා කරන්න ඕන ධර්මය කියලා තේරුම් ගන්න. නේද? අසනාය කරන්න ඉතින් ඒගොල්ලන්ට වෙන සරණක් නැහැනේ. දැනට මේ කාලේ ප්‍රසිද්ධ ධර්ම දේශනා කරන්න කවුද? ඒ කෙනෙක්ගේ ධර්මයක් ශ්‍රවණය කරගෙන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැනේ. දැන් කල්යාණ මිත්‍රය හරියට දැනගන්න ඕන මොකද්ද දේශනා කරන්න ඕන ධර්මය. ස්වාමීන් වහන්සේ අද මේ වැඩසටහනින් මේ ගැටලුවට කොහොම හරි විසඳුමක් ගන්න ඕනේ. මොකද මේ කල්යාණ මිත්‍රයන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව දන්නේ නැහැ කියන්නේ. එතනින් එහාට මේ ධර්මය පිළිවෙලට වැඩෙන්නේ නැහැනේ. ටික දවසක් ගියාට පස්සේ පරණ විදියට තමයි බොහෝ දෙනෙකුගේ ජීවිතය ගලාගෙන යන්නේ. කල්යාණ මිත්‍රයෙකුගේ ධර්ම දේශනාවක මුලින්ම අන්තර්ගත වෙන්න ඕන මූලිකම කාරණය තමයි කියන්නේ පළවෙනි කාරණය තමයි මේ චතුරාර්ය සත්‍ය දේශනාව හරියට ඇතුළත් වෙන්න ඕන. හරිද? මම දැන් කියවනේ චතුරාර්ය සත්‍ය දේශනාව හරියට ඇතුළත් වෙන්න ඕන. ඒ කියන්නේ මේක හරියට ඇතුළත් වෙන්නේ නැහැ කියන එකයි. තේරුණා නේද? ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දේශනාව අන්තර්ගත වෙන්න ඕන කියලා කිව්වහම මේ දුකට හේතුව දුක නැති කිරීම මාර්ගය කියලා මේක කටපාඩම් කරවලා හරියන්නේ නැහැ. දුක් ටිකයි. හරි නේද? ඒකට මතක ඇති අපි අර වැඩසටහනක් කරා ඔබ ශ්‍රවණය කළ යුතු ප්‍රථම දේශනාව කියලා. මතකද දන්නේ බුද්දිස් සයන්ස් එපිසෝඩ් 11 වෙනි එක. අන්නේ වැඩසටහන නැවත අහලා බලන්න. අන්නේ වැඩසටහන අපි දේශනා කරේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒ මූලික වැටහීම හරියට ලබා දෙන්න ඕන නිසා. එතකොට මේ ජීවිතේ දුකක් තියෙන බව මේ හැම මොහොතකම මේ සෑම මොහොතකම අපි මහා දුකක් විඳින බව ප්‍රායෝගිකව විස්තර කරා. හරිනේ? අපි ඉරියව් මාරු කිරීම අනුව නේද මේ දුක අපි ගෙවන බව අපි ඒක ලස්සනට පැහැදිලි කරලා දුන්නා. හිතන්නකෝ දැන් අපි වාඩි වෙලා ඉන්නකොට නේද ටිකක් වෙලා ගියාම මොකද වෙන්නේ? අපි පස්සපැත්ත රිදෙනවනේ. එතකොට අපි හෙට මෙහෙට ඇඹරි තමයි ඉන්නේ. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? තව ටිකක් වෙලා ගියාම එහෙම ඉන්නත් බැරි වෙනකොට අපි නැගිටිනවා. නැගිටලා ඉන්නකොට මොකද වෙන්නේ? දනිස්කයක් උන් එනවා. හරිද? ඊට පස්සේ අපි කල්පනා කරනවා ටිකක් ඇවිද්දොත් හොඳයි කියලා ඔන්න ඇවිදින්න පටන් ගන්නවා. හරිද? ඇවිදින්න පටන් ගන්නකොට අර තිබ්බ දුක තවත් වැඩි වුණා. ඉතින් යටිපතුල් රිදෙන්නත් ගන්නවා. ඊට පස්සේ අන්න අර දුකයි කියලා අපි නැකිට නේද අයින් කරපු පුටුව අන්න ආයි හොයා ගන්නවා වාඩි වෙන්න. නේද? කියන්නේ මේ සෑම මොහොතකම මේ එදිනෙදා ජීවිතයේ අපි මහා දුකක් විඳින්නේ කියන එක මෙන්න මේක පැහැදිලි කරලා දෙන්න ඕන. දැන් මෙතනදී අපි සරලව මරණය, ලෙඩවීම නේද? ওই දෙක දුකක් කියලා අපි දන්නවනේ. නමුත් මේ සෑම මොහොතකම අපි දුකක් විඳින බව මෙන්න මේක අමතක කරලා තමයි මේ ලෝක සත්‍ය සැප පස්සේ හොයාගෙන යන්නේ. තේරුණා නේද? අන්න ඒක අපි හරියට පැහැදිලි කරලා දෙන්න ඕන. මේ දුක හරියට අවබෝධ වෙන්නේ නැත්තම්, අවබෝධ කරලා දුන්නේ නැත්තම් මේ ධර්මයේ කෙරෙහි සද්ධාාවක් පහළ වෙන්නේ නැහැ. මේ දුකක් තියෙන බව මේ ලෝක සත්‍ය වටහා ගත්තොත් තමයි ඔහු තුළ සද්ධාාවක් උපදින්නේ.
කොහොමද ඒක වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද සාමින් වහන්සේට එක්තරා අවස්ථාවක ආනන්දය මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇයි මේ මිනිස්සු මේ තරම් ශ්‍රද්ධාවක් උපදින්නේ? මොකක්ද ඒකට හේතුව? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ඇයි ශ්‍රද්ධාවක් උපදින්නේ? මොකක්ද ඒකට හේතුව? ආනන්දේ මේ ලෝක සත්වයා ඉපදුන දවසේ ඉඳන් මේ ජීවිතයේ සැපක් නම් විඳින්නේ. මුළු ජීවිතේම සැපක් නම් කවදාවත් බුදුරජාණන් වහන්සේ නමක් කෙරෙහි ශ්‍රද්ධාවක් උපදීද කියලා අහන්න. ඉපදුන දවසේ ඉඳන්ම මේ පුජ්‍යලයා විඳින්නේ සැපක් නම් ඔහුට බුදුරජාණන් වහන්සේ නමක් අවශ්‍ය වෙයිද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අවශ්‍ය වෙයිද? අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ ධර්ම මාර්ගයේ පුහුණු කරන්න අවශ්‍යතාවයක් තියෙද? අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දුකක් තියෙන හින්දා මේ දුකෙන් මිදෙන්න තමයි බුදු කෙනෙක් කෙරෙහි ශ්‍රද්ධාවක් උපදින්නේ. මෙන්න මේ මාර්ගي ගියොත් අපිට මේ අපි දැනට විඳින මේ දුක අපිට අවසන් කරගන්න පුළුවන්. මේ භව දුක නිවා ගන්න පුළුවන් කියලා හිතනකොට තමයි ශ්‍රද්ධාව උපදින්නේ. දැන් අපි විවිධ ආගම් ගත්තොත් නේද? කතෝලික ආගමේ ගත්තොත් දෙවියන් වහන්සේ ළඟට යන එක තමයි ඒගොල්ලන්ගේ දුකින් මිදීමේ ක්‍රමය. එතකොට මුස්ලිම් ආගමේ ගත්තොත් අල්ලා දෙවියන් ගාවට යන එක නේ. ඊළඟට Hindu ආගමේ ගත්තොත් මහා බ්‍රහ්මයා ළඟට යන එක. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරා කොහේ හෝ තැනකට යනවනම්, කොහේ හෝ භවයකට යනවනම්, කොහේ හෝ තැනක ඉපදෙනවනම් අනිවාර්යයෙන්ම මරණය සිද්ධ වෙනවා කවදා හරි. තේරුණා නේද? ඉපදීම දුරු කරලා තමයි මේ භව දුක අවසන් කරන්න වෙන්නේ, මේ සංසාර ගමන අවසන් වෙන්නේ කියන එක හොයාගත්තේ කවද? බුදුරජාණන් වහන්සේ. අන්න ඒක අවබෝධ වුණොත් තමයි මේ බෞද්ධයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ ත්‍රිවිධ රත්නය කෙරෙහි සද්ධාව උපදින්නේ. එහෙම නැත්නම් පරම්පරාවෙන් නේද? සද්ධාව ඉපදුනා කියලා පරම්පරාවේ බෞද්ධයෙක් උණ පළියට එහෙම සද්ධාව උපදින්නේ නැහැ. මේ ලෝක සත්‍ය එහෙම නැත්නම් මේ බෞද්ධයාට පැහැදිලි කරලා දෙන්න ඕන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව හරියට ප්‍රායෝගිකව මේක ප්‍රැක්ටිකලි මේක පැහැදිලි කරලා දෙන්න. එතකොට මේක හරියටම දැනගන්න නම් මේ අපේ වැඩසටහන් මාලාවේ 11 වෙනි වැඩසටහන බලන්න. අපි ඒකේ එතෙන්දී ටයිටල් එක දාලා ඇති ඔබ ශ්‍රවණය කළ යුතු ප්‍රථම දේශනාව. අපි එතන ටයිටල් එක දාලා ඇති ඔබ ශ්‍රවණය කළ යුතු ප්‍රථම දේශනාව කියලා. අන්නේ දේශනාව අහන්න. අන්නේ දේශනාව ඇහුවනම් ඔබ තුළ මේ දුක පිළිබඳව මෙතෙක් ඇසුවේ නැති කාරණා ගොඩක් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඔබ තුළ ශ්‍රද්ධාව ඇති වෙයි කියලා අපි හිතනවා. ස්වාමීන් වහන්සේ දැන් එතකොට ධර්මයේ ශ්‍රවණය කරන පුද්ගලයා මේ විදිහට ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ කල්යාණ මිත්‍රයා ඊළඟට මොකද්ද කරන්න ඕනි ස්වාමීන් වහන්සේ? මොකද්ද ඊළඟට දේශනා කරන්න ඕනි ස්වාමීන් වහන්සේ? ඔව් මෙන්න මේක තමයි ඊටම වැදගත්. හරිද? මෙතනින් පස්සේ තමයි බෞද්ධයාට වැඩ පටන් ගන්න තියෙන්නේ. වැඩ අල්ලන්න තියෙන්නේ මෙන්න මෙතනින් පස්සේ. යම් කෙනෙක් තුළ සද්ධාව හටගත්තට පස්සේ ඒ කියන්නේ මේ ජීවිතයේ දුකක් බව වටහා ගත්තට පස්සේ හරිද? මේ දුකින් මිදීම සඳහා මුලින්ම මොකද කරන්න? ඒක ඊළඟට දැනගන්න ඕනේ නේද? වර්තමානයේ අපි දන්නේ නැත්තේ ඔන්න ඕකයි. සද්ධාව ඇති වුණාට පස්සේ ඊළඟට අපි මොකද්ද කරන්න ඕනේ? මෙතනදී කල්යාණ මිත්‍රයා විසින් අර සද්ධාව ඇති වුණු පුජ්‍යලයාව යොමු කරවන්න ඕන. එහෙම නැත්නම් පුහුණු කරවන්න ඕන කුමක් සඳහාද? යෝනිසෝ මනසිකාරය සඳහා. ඔන්න ඔතනදී තමයි මේ ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණු පිරිස වැඩ පටන් ගන්න තැන. වැඩ අල්ලන්න ඔන්න ඔතනයි. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? බෞද්ධයෝ ටිකක් ආවට ගමන් නේද? පන්සිල් දෙනවා නේ. පන්සිල් සමාදන් කරනවා. එතකොට ඔතෙන්දී මොකද්ද කියන්නේ? සත්තු මරන්න එපා, හොරගම් කරන්න එපා, කාමයේ වර්ධව ආචරෙන්න එපා නේද? බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, හිස් වචන කියන්න එපා, පරුස වචන කියන්න එපා, මත්පැන් පානය කරන්න එපා. ওই ටිකනේ කියන්නේ. ඔක්කොම කියන්නේ එපා කියලානේ කියන්නේ. හරිද? ඒ ටික කරන්න එපා නම් එහෙමනම් අපි කරන්න ඕනේ මොකද්ද? අපි කරන්න ඕනේ මොකද්ද කියලා මේ කල්යාණ මිත්‍රයා ඊළඟට අපිට කියලා දෙන්න ඕන. දැන් ඔබ කරන්න ඕනේ. එහෙම නැත්නම් පුහුණු වෙන්න ඕනේ. මෙන්න මේකයි කියලා දේශනා කරන්න ඕන. දැන් ඉස්සර මෙන්න මේක හරියට පුහුණු කිරීම සිද්ධ වුණා. ආනන්ද සාමින් වහන්සේ ඊළඟට සරියුත් සාමින් වහන්සේ ඊළඟට උපාලි තෙරුන් වහන්සේ අතින් මේවා බොහොම ලස්සනට ඒ කාලේ මේ ශාසනයට ඇතුල් වෙන පිරිසට මේවා ලස්සනට පුහුණු කරා.
පැහැදිලි කරා. නමුත් පස්සේ කාලේ මොකද වුනේ අපිට මේ තියෙන සරල දේශනාව බුදුරජාණන් වහන්සේ පාර යන දුගියාටත් මගියාටත් තේරෙන මේ සරලව බොහොම සිම්පල් විදිහට දේශනා කර මේ දේශනාව පස්සේ කාලේ අර ආචාර්යවරුන් ටිකක් බිහි වුණානේ. මේකට ලියන්න ගත්තා අටුවා ටීකා ටිප්පණි ලියන්න ගත්තා. මේකට අටුවා ලියන්න ගියා අටුවාවට ටීකා ලිව්වා ටීකාවට ටිප්පණි ලිව්වා. හරිද? ඊට පස්සේ මොකද වුනේ අර සරලව තිබ්බ දේ දන්නකො පද දෙකකින් අපි තේරුම් ගන්න පුළුවන් දෙයට ඔකට පොතක් ලිව්වොත් මොකද වෙන්නේ කියලා හිතන්න. නැහැ. එතකොට අන්තිමට පොත කියවලා ඉවරනද මොකද්ද කරන්නේ කියන එක මතක නැති වෙනවා. අන්න ඒ නිසානේ මේ බුදුරජාන් වහන්සේ සරලව මේ ගාථා වලින් පද වලින් මේක දේශනා කරලා තියෙන්නේ. දැන් මේක සංකීර්ණ කරගෙන තේරුම් ගන්න බැරි විදිහේ තව වචන ටිකකුත් දාලා මෙතන. හරිද? මේක සංකීර්ණ කරලා පිටු ගානක් මේක ලිව්වට පස්සේ පුස්කොළපොත් ගානකට මේක ගත්තට පස්සේ ඊට පස්සේ ફોකස් එක නැති වෙලා යනවා මොකද්ද කරන්න ඕනේ කියන්නේ. ඒ කාලේ මේ දේවල් බොහොම සරලව ලස්සනට තිබුණා. කරන්න ඕන පිළිවෙල. පස්සේ කාලේ අර මම කිව්වේ අර ධර්ම සංගායනා වලින් පස්සේ මේක ආචාර්යවරුන් බිහි වුණා. ආචාර්යවරුන් යටතේ ඉගෙන ගන්න ශිෂ්‍යෝ බිහි වුණා නේද? එතකොට මේකට තව අලුත් දේවල් එකතු වෙන පටන් ගත්තා. ඊට පස්සේ අර කරන්න ඕන දේ දැන් කවුරුවත් දන්නේ නැහැ මොකද්ද කරන්න ඕන කියලා. ඒකයි මෙතන තියෙන ගැටලුව. ස්වාමීන් වහන්සේ ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ යෝනිසෝ මනසිකාරයේ ක්‍රියාත්මක වන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ධර්මයේ කෙරෙහි සද්ධාාවක් ඇති වුණාට පස්සේ යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙන්න නම් කල්යාණ මිත්‍රයාගේ ඒ දේශනාවේ මෙන්න මේ ටික අන්තර්ගත වෙන්න ඕන. හරිද? අන්තර්ගත වෙන්න ඕන. සද්ධාව ඇති වෙන දේශනාව එකක්. හරිද? ඒක පළවෙනි දේශනාව තමයි සද්ධාව ඇති කරලා දෙන්නේ. හරිද? දැන් යෝනිසෝ මනසිකාරය ඇති කරන දේශනාව තව එකක්. හරිද? ඒ නිසා ඒ පිළිවෙලට මේක දේශනා කරන්න ඕන. තේරුණා නේද? ඒ දේශනා පිළිවෙල අවුල් කරගත්තොත්, ඒක මාරු කරගත්තොත් ඊළඟට කරන්න ඕන දේ මග හැරෙනවා. අවුල් කරොත් වෙන්නේ ඔන්න ඕක. තේරුණා නේද? ධර්මයේ ශ්‍රවණය කළ ඒ ශ්‍රාවකයා තුළ යෝනිසෝ මනසිකාරයේ ක්‍රියාත්මක වෙන්න නම් ඒ ශ්‍රාවකයාට පැහැදිලි කරලා දෙන්න ඕන මොකද්ද මේ සංස්කාර ලෝකේ යම් ධර්මතාවයක් හෝ එහෙම නැත්නම් යම් ධර්මයක් හට ගන්නවා නම් ඒ ධර්මතා හටගන්නේ හේතුවක් ඇතුවයි කියන දේ පැහැදිලි කරලා දෙන්න ඕන. එතකොට ඒ හේතු ටික නිරුද්ධ වුණොත් අර ධර්මතාවය නැති වෙලා යනවා. දැන් මේක කියනකොට බොහොම ප්‍රසිද්ධ ගාථාවක් අපිට මතක් වෙනවා. මතක් වුණාද එහෙම ගාථාව? මතක් වෙන්නේ නැද්ද? යේ ධම්මා හේතුප්පබව කියන කතාව. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහාසමනෝ. හරි. කෝලිත උපදෙස් දෙනව සෝතාපන්න ඵලයටපත් උනේ අස්සජී තෙරුන්ගේ ඔන්න ඔය ගාථාව අසන. තේරුණා නේද? නමුත් දැන් සාමාන්‍ය පුජ්‍යලයකට මෙහෙම කිව්වට මේක තේරෙන්නේ නැහැ. යේ ධම්මා හේතුප්පබව කොට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා අද කාලේ මේක විස්තර කරලා කියලා දුන්නාම තමයි මේ යෝනිසෝ මනසිකාරය පුහුණු වෙන්න පටන් ගන්න. මොකද දැන් මේ අද කාලේ නම් මේ යෝනිසෝ මනසිකාරය පුහුණු වෙනවද කියලා වෙනමම අධීක්ෂණය කරන්නත් ඕන. මේක හරියට කරනවද කියලා. ඒ නිසා අද තත්ත්වය බොහොම පහළ මට්ටමක තියෙනවා. හරිද? යේ ධම්මා හේතුප්පබවක් වර යෝනිසෝ මනසිකාරය තියෙන්නේ අදෝකයි වුනේ. ඒතර දැන් එතකොට යෝනිසෝ මනසිකාරය පුහුණු වෙන්නේ කොහොමද අපි? නේද? දැන් ඒකනේ දැනගන්න ඕනේ. දැන් අපි කල්යාණ මිත්‍රයා අපිට කියලා දෙන්න ඕන උදාහරණ සහිතව මේක. කොහොමද මේක පුහුණු වෙන්නේ? හරිද? ඔබ යම් රූපයක් දකිනකොට එහෙම නැත්නම් ඔබ යම් රූපයක් දකින්නේ මේ ඇසයි රූපයයි ඇහි විඥානයේ මේ කියන ධර්මතා තුනේ එකතුවක ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔබ මේ රූපේ දකින්නේ. නේද? එතකොට ඒ ධර්මතා තුනෙන් එකක් හරි ගැලවිලා ගියොත් අයින් වුණොත්
ඔබට මේ රූපේ දකින්න ලැබෙන්නේ නැහැ. ඔබ යම් රූපයක් දැකලා සතුටටපත් වෙනවා නම් සැප වේදනාවක් හට ගන්නවා නම් අන්නේ සැප වේදනාව නිරුද්ධ වෙලා යනවා මේ ධර්මතා තුනෙන් එකක් ගැලවිලා ගියොත්. කණෙන් ශබ්දයක් අහනකොටත් මේ විදිහයි වෙන්නේ කෙනෙක් කියලා දෙන්න ඕනේ. හිතට හිතවිල්ලක් එනකොට සිතයි සිතවිල්ලයි මනෝ විඥානයයි. මේ තුනෙන් එකක් අයින් වුණොත් ඒ විඳින මනෝ සම්පස්සයෙන් හට ගන්න සැප වේදනාව හෝ දුක් වේදනාව මොකද වෙන්නේ? නැති වෙලා යනවා. තේ සංචයෝ නිරෝධෝ කියන්නේ ඒකයි. මේක නිරුද්ධ වෙලා යනවා. මෙන්න මෙහෙම ඔහුට කියන්න ඕන මෙන්න මේක පුහුණු වෙන්න ඕන. මානසිකාරය කරන්න ඕන. මේ මානසිකාරය පුහුණු වෙන්න ඕන. ඒක අපි හිතාමතාම අපි වීරිය යොදලා යම් කිසි කාලයක් මේක පුහුණු වෙන්න. ඒ ඔහුට මේක දැනගත්තට පස්සේ මෙන්න මේ ධර්මතාව වලින් තමයි මේ දේ අපි දකින්නේ, ඇහින්නේ කියන එක දැනගත් හිතන්නේ කියන එක දැනගත්තට පස්සේ ඔහුට මොකද වෙන්නේ? යම් කලකිරීමක් ඇති වෙනවා. මොකද ඒ කලකිරීම ඇති වෙන්නේ මේ ධර්මතා කීපයකින් තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ලිප් ගල් 3ක් තියලා නේද? ගඩොල් කැට 3ක් තියලා අපි එකෙන් හට්ටියක් තිබ්බොත් මැදි. හරිද? එතකොට ඔය එක ගලක් අයින් කරපුවාම හට්ටිය විමනේ. තේරුණා නේද? අන්න එතකොට ඔහු මේ දකින්න රූපය කෙරෙහි, ඇසෙන ශබ්දය කෙරෙහි නේද? දිවට දැනෙන රසය කෙරෙහි, නාසයට දැනෙන ගන්ධය කෙරෙහි, හිතට එන හිතිවිලි කෙරෙහි නේද? කලකිරීමක් ඇති වෙනවා. මෙහෙම දෙයකට නේ මෙහෙම දෙයක් පස්සේනේ අපි මේ යන්නේ මේ ධර්මතාව ගොඩක් උඩ මේ කොට උඩනේ මේක තියෙන්නේ නේද? කොටේ පෙරළුනොත් බිම. මෙන්න මේක සති කීපයක් සතියක් දෙකක් මේක අපි හොඳට පුහුණු කරවන්න ඕන කල්යාණ මිත්‍රයා විසින්. තේරුණා නේද? මෙන්න මේ විදිහට යෝනිසෝ මනසිකාරය පවත්වනකොට පුහුණු වෙනකොට මොකද වෙන්නේ? ඔහු තුල ඒ කෙරෙහි පහළ වෙනවා සතියක්, සිහියක් උපදිනවා. ඇයි ඒ සිහිය උපදින්නේ? අපි ඒක මනසිකාරය කරන නිසා නේද? අපි යමක් නිතර නිතර මනසිකාරය කරොත් අපිට ඒ කෙරෙහි සිහියක් උපදිනවා, සතියක් උපදිනවා. අපි යමක් නිතර මනසිකාරය කරනකොට මොකද වෙන්නේ? මේ ක්‍රියාවලිය කෙරෙහි සිහිය උපදින්න පටන් ගන්නවා නේද? ඒකනේ වෙන්නේ. ඊට පස්සේ යම් කාලයක් කරගෙන යනකොට ඒ ක්‍රියාවලිය ඉබේ වෙන්න පටන් ගන්නවා යම් වෙලාවක. හරිද? මේ යෝනිසෝ මනසිකාරය ඉබේ වෙන්න පටන් ගන්නවා. අන්නේ අවස්ථාව අන්නේ මට්ටමට යෝනිසෝ මනසිකාරයේ දියුණු වුණාම මේ මට්ටමට දියුණු වුණාම ඒ කියන්නේ ආයාසයෙන් තොරව effortless මේක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් ඔහුට දැන් ඒ කෙරෙහි මේ යෝනිසෝ මනසිකාරයේ කෙරෙහි නුවණ පහළ වෙලා තියෙනවා. දැන් නුවණ පහළ වුණාට පස්සේ යෝනිසෝ මනසිකාරය ඔන්න දැන් ඉබේ වැඩ කරන්න පටන් ගන්නවා. ඔන්න ඔය අවස්ථාව තමයි සිහිය සහ නුවණ හේවත් අපි කියනවා සති සම්පජන්නේ කියන්නේ ඔන්න ඔය අවස්ථාවට. යම් කිසි කෙනෙකුට සති සම්පජන්නේ තියෙනවා කියන්නේ ඔහුගේ යෝනිසෝ මනසිකාරයේ ඉබේ ක්‍රියාත්මක වෙනවා කියන එකයි. එතකොට මේ සති සම්පජන්නේ ඇති වුණාට පස්සේ හැම අවස්ථාවකම මේ කරුණු තුනක එකතුවක් කියලා එහෙම හිතන්න යන්න ඕනේ නැහැ. තේරෙනවද මං කියන්නේ? මුලදී අපි මේක පුහුණු වෙන්න ඕන ටිකක් මහන්සි වෙලා. හරිද? ඊට පස්සේ මේ හැමතිස්සෙම ඇහින් රූපයක් දකින්නකොට ඇහි රූපය ඇහි විඥානය කී ඕක මතුරු ඉන්න ඕනේ නැහැ එතකොට. මේක ආයාසයකින් මේක ආයාසයකින් තොරව වැටෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය අවස්ථාව තමයි නුවණ හේවත් සම්පජන්නේ කියන්නේ. ඇහින් රූපේ දකින්නකොටම සම්පජන්නේ ඇති වෙනවා. හරිද? මෙන්න මෙතනදී අපි මතක තියාගන්න ඕන මේ සති සම්පජන්නේ සතිය තියෙන නිසා. සතිය කියන වචනේ තියෙනවනේ. සතිය තියෙන නිසා මේක බොහෝ දෙනෙක් වරද්ද ගන්නවා. එහෙම නැත්නම් බොහෝ දෙනෙක් පටලවා ගන්නවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන සම්පජානකාරී එකත් එක්ක. හරිද? මෙන්න මේක පටලවාගෙන තියෙනවා. එතකොට ඒක පටලවාගෙන මේ සති සම්පජන්නේ කියන එක මේ සත්‍යයේ පුජ්‍යලයක් නෑ. මෙතන තියෙන ධාතු සමූහයක් විතරයි, නාම රූප ක්‍රියාවලියක් විතරයි කියලා මෙතන සම්පූර්ණයෙන්ම පටලවාගෙන තියෙන මේ සම්පජානකාරී කියන එකයි සති සම්පජන්නේ කියන එක. සති සම්පජන්නේනේ ඤ අකුර දෙකක් තියෙනවා. සම්පජානකාරී කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වචනයක්. මම ඒක දැන් මේ වීඩියෝ එකට ඇතුළත් කරන්නම්. මේ වචන දෙකේ වෙනස. හරිද? එතකොට සම්පජානකාරී කියලා කියන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ අපි ඉරියව් කෙරේ ඉරියාපබ්බේදී කරන්නේ මේ සතර ඉරියව් වෙන් කළ අඳුරගන්නේ. ඒ කියන්නේ තමයි වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්නවා කියලා දැනගන්න.
හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා දැනගන්න. ඇවිදිනකොට ඇවිදිනවා කියලා දැනගන්න එක තමයි ඉරියාපබ්බේ කියලා කියන්නේ ඒක. හරිද? ඒක දැනගන්න. නමුත් දැන් අපි වාඩි වෙලාම ඉන්නේ නැහනේ. වාඩි වෙලා මොන හරි වැඩක් කරනවානේ. හිටගෙන ඉන්නේ නැහනේ අපි මේ පඹෙක් වගේ නේද? එතකොට කෑම උයනවා, ඇඳුම් අඳිනවා. එතකොට අර ප්‍රධාන ඉරියව්වේ අණු කුඩා කොටස් ටිකක් තියෙනවානේ. චලන ටික, ස්පර්ශ ටික, ක්‍රියාවලියක් අපි මොකක් හරි වැඩක් කරනවානේ නේද? පුටුවේ වාඩි වෙලා පෑනකින් මොන හරි ලියනවා නේද? කම්පියුටරේ මොන හරි වැඩක් කරනවා. අන්නේ අණු කුඩා ටික ඒ ඉරියව් කෙරෙහි සිහිය පවත්වන එක තමයි සම්පජානකාරී කියන්නේ. තේරුණාද? අපි දැන් කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්න බව දැනගන්න එක ඉරියව්ව දැනගන්න. හරි? ඉරියාපත පබ්බේට තමයි ඒක ඇත්ත. ඒ වාඩි වෙලා බත් කනවා කියලා හිතන්නකො. ඒක ඇවිල්ලා අණු කුඩා කොටස් ටිකක් නේ. ඉරියව්වේ ප්‍රධාන ඉරියව්වේ අපි කරන වැඩක් නේ මොකක් හරි. ඉතර කණේක ගැන සිහිය පවත්වන එක ඒක ඇත්තනේ සම්පජානකාරී කියන්නේ. ඒක සිහිය පවත්වන එක. ඔය නාම රූප ක්‍රියාවලියක් පේන්න ඕන. ඒකත් අතර මොනවත් ඔය මේ බුද්ධ දේශනාවේ නෑ. ඒක පස්සේ ඒක දැන් ඔය සිංහල පරිවර්තනයේ තමයි වරහන් ඇතුලේ ඒක දාලා දෙන්නේ. අටුවාවෙන් අරගෙන. නාම රූප ක්‍රියාවලි දැනෙන එක තියෙන්නේ ඊට පස්සේ දිට්ඨි විසුද්ධියේ ඒක තියෙන්නේ. මේ තම කායන පස්සනාවේ මුල් අවස්ථාවේ අපි මේ තාම ඉන්නේ. හරිද? එතකොට දැන් සති සම්පජාන්නේ කියන්නේ සීලයට අයිති කොටස. එතකොට සම්පජානකාරී කියන්නේ සතර සතිපට්ඨානේ කායන පස්සනාවට අයිති කොටස. සති සම්පජාන්නේට හේතුව යෝනිසෝ මනසිකාරය. සම්පජානකාරී එකට හේතුව ඉරියාපබ්බේ. ඒකට හේතුව. තේරුණාද? ඒක නිසා මේක දෙකක්. මේ දෙක පටලවාගෙන තියෙන බොහෝ දෙනෙක්. තේරුණාද? ඒ නිසා ඇහෙන් රූපයක් දකිනකොටම අපි තුල සති සම්පජාන්නේ ක්‍රියාත්මක වෙනවා නම් එතකොට ඇහෙන් දකින රූපේ කෙරෙහි මොකද වෙන්නේ? අර අපේ තුල තියෙන ඒ දකින රූපයට ප්‍රියමනාප ස්වභාවයක් තියෙනවා නම් අපි ඇලෙනවනේ. ඒ ඇලෙන එක නතර වෙනවා. අකමැති රූපයක් නම් ගැටීම ඔටෝමැටිකලි නතර වෙනවා. සති සම්පජාන්නේ අපි තුල ක්‍රියාත්මක වෙනවා. අපි තුල සති සම්පජාන්නේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි ආපස්සට අඩියක් පස්සට තියලා යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක කරන්න වෙනවා. එෆර්ට් එක දාලා. තේරුණා නේද? ඒ නිසා මෙතන කරුණු තුනක් තියෙන. ඒ නිසා මම මේකට බැඳෙන්න හොඳ නැහැ කියලා හිතන එක ඒක යෝනිසෝ මනසිකාරය. ඒක මූලික අවස්ථාව. මේක ස්වයංක්‍රීයව වැඩ කරන්න පටන් ගන්න අවස්ථාවට මොකද්ද කියන්නේ? සති සම්පජාන. ඒ කියන්නේ on time real time වැඩ කරනවා. ප්‍රමාදයකින් තොරව සතිය තියෙන්න ඕන කියන්නේ ඒක. තේරුණා නේද? නැත්නම් පස්සේ ඕක වෙලා වැඩක් නැහැනේ. එහෙන් රූපේ දැකලා අපි කරන්න ඕන ඒ බැඳීම්, ඇලීම්, ගැටීම් ඔක්කොම ඇති වුණාට පස්සේ ක්‍රියාත්මක වෙලා වැඩක් නැහැනේ. ඒක රියල් ටයිම් වෙන්න ඕන. සතියෙන් කරන්නේ රියල් ටයිම් කරන එක. හරිද? සම්පජාන්නේ කියන්නේ නුවණ පහළ වෙන එක. කියන්නේ එතකොට නුවණ පහළ වුණාම මේක අපි හිතලා කරන්න ඕනේ නැහැ. එතකොට ඇත්තටම ඇහෙන් රූපයක් දකිනකොටම මේ සති සම්පජාන්නේ මොකක්ද ඇත්තටම අවසානයේ හදලා තියෙන ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඕකටනේ. ඇහෙන් රූපයක් දකිනකොට ඒ රූපේ කෙරෙහි යම් කිසි සිතිවිලි ධාරාවක් අපි තුල ඇති වෙනවා නම් අන්න ඒක නතර වෙන එක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තෘෂ්ණා සූත්‍රයේදී එහෙම නැත්නම් තණ්හා සූත්‍රයේදී අංගුත්තර නිකායේ තණ්හා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් ඉන්ද්‍රිය සංවරයක් ඇත්තේද ඒ ඉන්ද්‍රිය සංවරයට හේතුව එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරයට ප්‍රත්‍ය කුමක්ද? යෝනිසෝ මනසිකාරය. වැරදුනා. යම් ඉන්ද්‍රිය සංවරයක් ඇත්තේද ඒ ඉන්ද්‍රිය සංවරයට ප්‍රත්‍ය හේවත් හේතුව කුමක්ද? සති සම්පජාන්නේ. සති සම්පජාන්නයෙන් තමයි ඉන්ද්‍රිය සංවරය හදලා දෙන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන සති සම්පජාන්නයට හේතුව කුමක්ද? සති සම්පජාන්නයට ප්‍රත්‍ය කුමක්ද? ඒකට ප්‍රත්‍ය තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ ප්‍රාථමික අවස්ථාව. ඒකේ දියුණු අවස්ථාව තමයි සති සම්පජාන්නය. එතකොට සති සම්පජාන්නේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. තේරුණා නේද? දැන් අපිට මේක පැහැදිලි කරනකොට අපිට හොඳ ගාථාවක් මතක් වෙනවා නේද? බාහිදාරුචරි සූත්‍රය නේද? දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දැක්කොත් දැක්ක පමණයි කියන තැනින් නතර වෙන්න. ඒකට ඇලෙන්න එපා. එතකොට දැන් බලන්න අර යේ ධම්මා හේතුප්පබවා කියන ගාථාවේ එතන පැහැදිලි කරලා තියෙනවනේ යේ ධම්මා හේතුප්පබවා කියලාම නේද? යම් කිසි ධර්මතාවයක් හේතු නිසා තමයි හටගන්නේ. දැන් දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියන එකේ
ගාථාවේ ඒ කොටස නැහැ. එතකොට ඒ කොටස දැනගන්නේ කොහොමද? ඒ පුජ්‍යලයක ප්‍රඥාවෙන් තමයි ඒක අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා යේ ධම්මා හේතුප්පබව කියන ගාථාවට වඩා බාහිදාර්ථීරිය සූත්‍රයේ ප්‍රඥාවෙන් අධිකයි. තේරුණා නේද? එතකොට කෝලිත උපදේශ දෙනමට බාහිදාර්ථීරි සූත්‍රය දේශනා කරන්න සෝවන් වෙන්නේ නැහැ. පැහැදිලිද? ගාථාවල පද වෙනස් වුණොත් එහෙම ලැබෙන මාර්ගඵල වෙනස් වෙනවා. අවබෝධය වෙනස් වෙනවා. ඒ කියන්නේ යේ ධම්මා හේතුප්පබව කියන එක දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කියන එක ඇතුලේ හංගලා තියෙනවා. අභ්‍යන්තරේ සංගවලා තියෙනවා. ඒක ප්‍රඥාව ඕන ඒක උපද්දවා ගන්න. තේරුණා නේද? දැන් ඒතකොට යේ ධම්මා හේතුප්පබව කියන ගාථාවෙන් සාමාන්‍යයෙන් පුළුවන් සෝවන් වෙන සකදාගාමි වගේ මට්ටමකට තමයි යන්න පුළුවන්. අරිහත්ත්වය ලබන්න අමාරුයි. ඒතකොට දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කියන ගාථාවෙන් අරිහත්ත්වයට දක්වාම යන්න පුළුවන්. බාහිදාර්ථීරිය රහත්තුනේ. මොකද හේතුව අර යේ ධම්මා හේතුප්පබව කියන ගාථාවේ අර දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කියන ගාථාවේ ඒ සම්පූර්ණ ගාථාවේ කොටසක් ඒකේ නැහැ. යේ ධම්මා හේතුප්පබව කියන ගාථාව. ඒ දැන් මොකද එතනින් කියනවා ඔබ ඇලෙන්නේ නැති පුද්ගලෙක් නම් ඔබ මේ භවෙත් නැහැ ඊළඟ භවෙත් නැහැ ඒ අතරත් නැහැ කියලා කියනවනේ. අන්න ඒ ටික යේ ධම්මා හේතුප්පබව ගාථාවේ නැහැ. තේරුණා නේද? ඒකවල එතන සෝවන් ඵලයට පත්ලා නතර වෙනවා. දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කියනකොට යෝනිසෝ මනසිකාරය එතනින්ම ක්‍රියාත්මක වෙලා අරිහත්ත්වයට දක්වාම යනවා. එතකොට යේ ධම්මා හේතුප්පබව කියන ගාථාවේ යෝනිසෝ මනසිකාරයට අවශ්‍ය කරන මූලික ටික දීලම තියෙන එතන. තේරුණා නේද? ප්‍රශ්නෙට උත්තරේ දීලම තමයි එතන පටන් ගන්න. මෙතන ප්‍රශ්නෙට උත්තරේ හොයා ගන්න ඕන ප්‍රඥාවෙන්. මේ දෙකේ වෙනස අන්න ඒකයි. එතකොට මේ ගාථාවල පද වෙනස් වුණොත් ලැබෙන මාර්ගඵල වෙනස් වෙනවා. මෙතනදී ඇත්තටම අපි දැනගන්න ඕනේ මේ ගාථා දෙකෙන්ම අවබෝධය ඇවිල්ලා තියෙන කොතනින්ද? යෝනිසෝ මනසිකාරයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරය කියන එක ඉතාමත්ම වැදගත්. පැහැදිලි නේද? මොකද භාවනා කරන්න ගියත් මෙතනින් තමයි පටන් ගන්න. දැන් සමහර වෙනවනේ භාවනා කරන්න මට සමාධිය හොයාගෙන ඉන්නේ භාවනා කරන්න. නමුත් කවුරුවත් දන්නේ නැහැ භාවනා පටන් ගන්න යෝනිසෝ මනසිකාරයෙන් කියලා. අපි ඒක භාවනාව උගන්වනකොට ඒක පැහැදිලි කරලා දෙන්න. එතකොට ස්වාමින් වහන්සේ නුවණ හෙවත් සම්පජාන්නේ පහළ වෙලා කියලා දැනගන්න පුළුවන් උදාහරණයක් කියන්න පුළුවන්ද ස්වාමින් වහන්සේ? මම මේකට බොහොම එදිනෙදා ජීවිතේ බොහොම සරල උදාහරණයක් මම කියන්නම්. මේ ඇහෙන් රූපයක් දකිනවා කියන එකටත් වඩා තවත් සරල විදිහට මම මේක පැහැදිලි කරලා දෙන්න. එදිනෙදා ජීවිතේ අපිට මේක සිද්ධ වෙනවා. හරිද? ඔය නුවණ පහළ වෙනවා කියන එක අපිට එදිනෙදා ජීවිතේදී සිද්ධ වෙන අවස්ථාවක් මම කියන්න සරලව. හිතන්නකෝ අපි අලුතෙන්ම ඔෆිස් එකකට වැඩට ගියා කියලා හිතන්නකෝ. මේ ගොඩක් කරලා ලංකාවේ ඔෆිස් එකක් කියලා තමයි අපිට හිතා ගන්න වෙන්නේ. පිටරට ඔෆිස් වල මේක වෙන්නේ නැහැ. ගියාට පස්සේ ඔය ඔෆිස් එකේ ඉන්නෝනේ කවුරු හරි පියන් කෙනෙක් හරි අර පරණ මිනිස්සෙක් ඉන්නෝනේ. හැම කෙනෙක් ගැනම දන්න. පරණ මිනිස්සෙක් ඉන්න ඔය හැම ඔෆිස් එකක. ඒ අලුතෙන් ආපු කවුරු හරි කෙනෙක් ආවට පස්සේ වැඩට ආවට පස්සේ මෙයා කරන්නේ මෙයාව කයියට අල්ලගන්න. හරිද? අල්ලගෙන කියන මහත්තයා ඔයා දන්නේ මේ බොස්ගේ හැටි. හරිද? ආවලාගේ හැටි මෙහෙමයි. ඔක්කොම අර මේ පටිය දිගාරන. හරිද? මෙයාට කියනවා. අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි. ඉතින් අර අලුතෙන් ආපු කෙනා මොකද කරන්නේ? ඇත්තද නේද කියලා අහගෙන ඉන්නෝනේ. බොහොම උනන්දුවේ ආවලා කොහමද මෙහෙම කොහමද කියලා අහගෙන ඉන්නවා. හරිද? ඊට පස්සේ මෙයා එතන වැඩ කරන තව කෙනෙක්ගෙන් අහනවා අර මිනිස්සයා මොනවද කියන්නේ හැමතිස්සෙම ඇවිල්ලා මට. දැක්කොත් ඇවිල්ලා කතා කරනවා මහත්තයා කොහමද මෙහි ඉන්නකෝ අද මාර වැඩක් වුණානි කියලා නේද? කියනවා. අනේ ওই මිනිස්සයා කියන දේවල් අහන්න එපා. කවුරු හරි අලුතෙන් ආවම ওই මිනිස්සයා ඔහම තමයි හැමදාම. මොනවා හරි බොරු බේගල් ටිකක් අදිනවා. සම්පප්පලාප ටිකක් බොරු ටිකක් කියනවා. ඕව අහන්න එපා කියලා කියනවා. අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? අර මිනිස්සයා ඔන්න දුවගෙන මහත්තයා කොහමද අලුත් මහත්තයා කියලා ඔන්න එනවා. අද මාර වැඩක් වුණානි කියලා කියන්නේ. එතකොට දැන් අපි අර පළවෙනි දවසේ වගේ උනන්දුවෙන් අර කතාව අහනවා. අපි මේ කතාව අහගෙන ඉන්නවා වගේ අපේ වැඩේ කරගෙන යනවා. ඇත්තද කියලා නේද? අන්න ඒ අවස්ථාව ඊට පස්සේ අර මිනිස්සයා එනකොටම අපි දන්නවා මේ තේරුමක් නැති බොරුවක් තමයි ඔය කියන්නේ නේද? අන්න ඒක තමයි නුවණ කියලා කියන්නේ. නුවණ ක්‍රියාත්මක වෙනවා කියන්නේ එන්නකොටම අපි දන්නවා.
ඇහෙන් රූපයක් දකිනකොටම අපි සංවර වෙනවා. කනට ශබ්දයක් එනකොටම සංවර වෙන අවස්ථාව. මෙන්න මේ අවස්ථාව තමයි යෝනිසෝ මනසිකාරය ස්වයංක්‍රීයව ඉබේ වෙන්න පටන් ගන්න අවස්ථාව. effortless වැඩ කරන අවස්ථාව. ඔන්න ඕකට තමයි සම්පජන්ණය කියලා කියන්නේ. ඒකේ සිහිය පවතින එක. ඒක රියල් ටයිම් මේක වෙන්න ඕන හින්දා එතන සිහිය තියෙන්න ඕන. මොකද පස්සේ වෙලා වැඩක් නැහැ ඒක. ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍රයන්ගෙන් බණ අහලා යෝනිසෝ මනසිකාරයේ ඉඳන් සති සම්පජාන්නේ දක්වා පැමිණි පුද්ගලයන් ඒ වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව ඔහු ඉන්නේ කොහෙද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ මේ යෝනිසෝ මනසිකාරයෙන් ඉඳන් සති සම්පජාන්නේ දක්වා එන පුද්ගලෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගත්තොත් ඔය කොතනද ඉන්නේ නේ? කොයි අවස්ථාවේදී ඉන්නේ කියලා අහන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන අංග 8ක් නේ. එතකොට මේක ඒකට ගලපන්නේ කොහොමද කියලා අහන්නේ නේද? එතකොට චතුරාර්ය සත්‍ය සහ මේ ජීවිතේ දුකක් තියෙන බව දැනගත්ත ගමන් ඒ කෙරෙහි සද්ධාව ඇති වුණ ගමන් අර මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය මූලික ප්‍රවිෂ්ඨය ලබා ගන්න. හරිද? ඒතර ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා බුද්ධ දේශනාවේ තියෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳව වැටහීම. ඒ කෙරෙහි සද්ධාව උපදවා ගැනීම. එතකොට ඒක පළවෙනි ධර්ම දේශනාවෙන් මේක කම්ප්ලීට් වෙනවනේ එතකොට. හරිද? ඒතර ඊට පස්සේ යෝනිසෝ මනසිකාරයේ පුහුණු වෙනකොට එහෙම නැත්නම් සති සම්පජාන්නේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ දැන් යම් අරමුණක් නිසා සැප වේදනාවක් ඇති වෙනකොට ඒකත් එක්කම යෝනිසෝ මනසිකාරය හෝ එහෙම නැත්නම් සති සම්පජාන්නේ ක්‍රියාත්මක වුණොත් ඒ සැප වේදනාව කෙරෙහි මොකද වෙන්නේ? රාගය හටගන්නේ. හරිද? ඒ කියන්නේ කාම සංකල්පනා වෙනුවට දැන් ඇති වෙන්නේ මොකද්ද? නෙක්ඛම්ම සංකල්පනා. පැහැදිලි නේද? නෙක්ඛම්ම සංකල්පනා තමයි වැඩ කරන්න පටන් ගන්න. එතකොට කලින් අපි තුල කාම සංකල්පනා ඇති වුණේ මොකක් නිසාද? සැප වේදනාවයි අයෝනිසෝ මනසිකාරය නිසා. අයෝනිසෝ මනසිකාරය නිසා. හරිද? එතකොට සැප වේදනාවයි අයෝනිසෝ මනසිකාරය දෙක එකතු වුණොත් ඒකෙන් හදලා දෙන්නේ රාගය. කාම සංකල්ප. එතන කල්යාණ මිත්‍රයෙකුගෙන් ධර්මයේ දේශනා කළා යම් ධර්මතාවයක් හටගන්න හේතුන් නිසා කියලා දැනගෙන අපි යෝනිසෝ මනසිකාරයට හෝ සති සම්පජාන්නේට ආපු ගමන් සැප වේදනාවයි යෝනිසෝ මනසිකාරය මේ දෙක එකතු වුණ ගමන් හැදෙන්නේ නෙක්ඛම්ම සංකල්පන. රාග සංකල්පන නෙමෙයි. එතකොට දුක් වේදනාවයි අයෝනිසෝ මනසිකාරය මේ දෙක එකතු වුණාම ඇති වෙන්නේ මොකද්ද? දේශය. ව්‍යාපාදය. හරිද? එතකොට දුක් වේදනාවයි යෝනිසෝ මනසිකාරය මේ දෙක එකතු වුණාම හැදෙන්නේ මොකද්ද? අව්‍යාපාද සංකල්පන. එතකොට අන්තිමට මොකද්ද හැදිලා තියෙන්නේ? සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප. ගොඩ නැගිලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ යෝනිසෝ මනසිකාරයෙන් හදලා දෙන්නේ සති සම්පජාන්නේ, සති සම්පජාන්නයෙන් හදලා දෙන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයෙන් මොකද්ද හදලා දෙන්නේ? ත්‍රිවිධ සුත්‍රිකය. සිත කය වචනේ සංවර භාවයනේ. එතකොට සම්මා සංකප්පයෙන් පස්සේ තියෙන සම්මා වාචා කම්මන්ත. වචනයයි ක්‍රියාවයි පිරිසුදු භාවයටපත් වෙනවා. තේරුණා නේද? එතකොට සම්මා සංකප්පයයි සම්මා වාචායි අතර තියෙන ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ඒ තුළ ඒතර සම්මා සංකප්පය තුළ ඉන්ද්‍රිය සංවරය ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒ ඉන්ද්‍රිය සංවරයෙන් හදලා තියෙන්නේ ත්‍රිවිධ සුචරිතය. වචනේ පිරිසුදු භාවයටපත් වෙනවා. ක්‍රියාව සම්මා කම්මන්තයේ පිරිසුදු භාවයටපත් වෙනවා. කම්මන්තයේ පිරිසුදු භාවයටපත් වෙනවා. ඒ දෙක එකතු වුණාම ආජීවයේ පාරිශුද්ධ භාවයටපත් වෙනවා. සම්මා ආජීවය. තේරෙනවද? දැන් ඒතර ලස්සන්ට පිළිවෙලට එනව නේද? යෝනිසෝ මනසිකාරය, සති සම්පජාන්නේ, ඉන්ද්‍රිය සංවරය නේද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා කම්මන්ත පිළිවෙලට එනවනේ. දැන් එතකොට භාවනා කර්මස්ථානයක යම් පුජ්‍යලෙක් සිය පවත්තන්න උත්සාහ කරොත් එතකොට ඔහු භාවනා කර්මස්ථානයේ සිය පවත්තන්න ඔහුගේ හිත බාහිර අරමුණු වලට යනවනේ. එතකොට මොකද කරන්නේ? බාහිර අරමුණු බාහිර හිතවිල්ලකට හිත ගියොත් අපි සිතනවා කියන මෙනෙහි කරලා මේක බාහිර සිතවිල්ලක් කියලා දැනගෙන භාවනා අරමුණේ සිය පවත්වනකොට ඔහු තුල මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? යෝනිසෝ මනසිකාරය තමයි ක්‍රියාත්මක වෙන්නේ. අර වීරිය යොදලා කරන අවස්ථාවනේ. තේරුණා නේද? යම් කිසි අවස්ථාවක් එනවා භාවනා අරමුණේ ඉන්නවා එන හිතවිල්ල ඔස්සේ හිත යන්නේ නැති අවස්ථාවක් එනවා.
එන හිතවිල්ල හැරෙන තැපෑලෙන් යනවා. අන්නේ අවස්ථාව තමයි සති සම්පජන්ණය කියලා කියන්නේ. දැන් භාවනා අරමුණේ ඉන්නවා හිතවිලිත් එනවා. නමුත් හිතවිලි පස්සේ යන්නේ නැති අවස්ථාවක් එනවා. අන්න ඒක තමයි සති සම්පජන්ණය කියන්නේ. එතකොට එන කාම සංකල්පනාවට කාම අරමුණු වලට හිත යන එක නතර වෙනවා. නෙක්ඛම්ම සංකල්පනා හට ගන්නවා. ඔන්න ඕක ක්‍රියාත්මක වුණාට පස්සේ තමයි සතිපට්ඨානෙ හරියට සිහිය පවත්වන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් පස්සේ තමයි සමාධිය එන්නේ. සමාධියෙන් පස්සේ තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. දැන් තේරුණා නේද? කවුරු හරි කෙනෙක් එකපාරටම ඉල්ලා ඔය මේ කල්යාණ මිත්‍රයෙක් ධර්මයේ අහන්න නැතුව භාවනාවට ඉඳගත්තත් අතරින් තමයි එන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ඉඳන් එන්න ඕන. තේරුණා නේද? ආරෂ්ඨාංගික මාර්ගය ගත්තත් යෝනිසෝ මනසිකාරයෙන් ධම්ම තමයි ඇවිල්ලා තියෙන්නේ. වැදෙන්නේ නේද? එතකොට අපිට ඊළඟ වැඩසටහනින් තියෙන ඉන්ද්‍රිය සංවරයේ ත්‍රිවිධ සූත්‍රය ගැන කතා කරන්න. ඒකෙන් එතකොට සීල විසුද්ධිය අවසන් වෙනවා. අපි ඉන්ද්‍රිය සංවරය ගැන මීට කලිනුත් වැඩසටහනක් කරා. අපි ඊළඟ වැඩසටහනින් ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් අද දවසට අප වැඩසටහන අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. නැවත හමු වෙන තෙක් සියලු දෙනාටම තෙරුවන් සරණයි.